ඒ 1911 වසරේ අගෝස්තු මාස 20 වන ඉරිදා දින සවස් වරුවයි. ප්‍රංශයේ පැරිස් නගරයට ග්‍රීෂ්ම ඍතුව ඉතාමත් තදින් දැනෙන දිනයක් වූ එදින බොහෝමයක් ජනතාව තම නිවෙස්වලටම වී කාලය ගත කරන්නට වුණා. මේ නිසාම පැරිසියේ සියවස් ගණනාවක මිල කළ නොහැකි කලාවන්ට නිවහනක් වූ ලූව කෞතුකාගාරයේද ඉතාමත් පාළු ස්වභාවයක් ගත්තා. කෙසේ නමුත් එක් පුද්ගලයෙකුට මෙදින විශේෂ දිනයක් වුණා. කෞතුකාගාරයේ කාර්ය මණ්ඩලයට අයත් නිල ඇඳුමක් හැඳ සිටි ඔහු පාළු ස්වභාවයකින් දිස් වූ කෞතුකාගාරයේ කොරිඩෝවන් දිගේ පුරුදු කරුවෙකු මෙන් සෙමින් ඇවිදගෙන ගියා. කිසිවෙකුවත් ඔහුව නැවැත්වීමට හෝ ප්‍රශ්න කිරීමට උත්සාහ දරන බවක් පේනෙන්නට තිබුණේ නැහැ. නමුත් ඔහු කවුරුන්ද? ඔහු සූදානම් වන්නේ කුමක් සඳහාද? ඉතින් අද කතාව සියවසේ සිදු වූ විශාලතම කලා සොරකම ලෙසින් සැලකෙන මෝනලීසා චිත්‍රයේ සොරකම් කිරීම වටා බැඳුණු කතාවයි. කෞතුකාගාරයේ කාර්ය මණ්ඩලයේ අයෙකු මෙන් දක්නට ලැබුණු ඔහු සෙමෙන් නැවිදගෙන වෙත් කෞතුකාගාරය තුළට ඇතුළු වෙනවා. කෞතුකාගාරයේ ගබඩා කාමරයක් තුළට යන ඔහු එහි දොර වසා දමා එදින රාත්‍රිය එහි ගත කරනවා. එමෙන් මොහු දැන සිටිනවා පසුදින එනම් සඳුදා දින මෙම කෞතුකාගාරය මහජනතාව හට විවෘත නොකරන දිනයක් බව. තවදුරටත් සඳුදා දින කෞතුකාගාරයට නිවාඩු දිනයක් බැවින් එදින ඉතාමත් අඩු සේවක පිරිසක් එහි සේවය කරන බවත් ඔහු හොඳින් දැන සිටියා. කාලය සෙමින් ගෙවී ගොස් පසුදින උදා වෙනවා. එදා 1911 වසරේ අගෝස්තු මාස 21 වන සඳුදා දින උදෑසනයි. උදෑසන 7:15ට පමණ තමා සැඟව සිටි තැනින් එළියට පැමිණෙන ඔහු කෞතුකාගාරය සම්පූර්ණයෙන්ම පාළුවට ගොස් ඇති බව දකිනවා. ඉක්මනින්ම මෝනලීසා චිත්‍රය එල්ලා ඇති ස්ථානයේ වෙතට යන ඔහු ඒ සවි කර තිබූ බිත්තියෙන් ගලවා ගන්නවා. මෙම චිත්‍රයේ එදා වන විට අද තරම් ලෝක ප්‍රසිද්ධියක් ලබා නොතිබුණත් ඒ පිළිබඳව දන්නා පුද්ගලයින් හට ඒ ඉතා විශාල වටිනාකමකින් යුත් සිතුවමක් වුණා. ඒ ගලවාගත් ඔහු අසල තිබූ පඩිපෙළක් වෙත ගෙන ගොස් ඉස්කුරුප්පුනියනක් භාවිතා කරමින් චිත්‍රය රඳවා තිබූ ආරක්ෂිත ආවරණය ඉවත් කරනවා. ඉන්පසු චිත්‍රයේ සුදු පැහැ රෙද්දකින් වසාගත් ඔහු කෞතුකාගාරයෙන් පිටතට යන දොරක් වෙත ඇවිදගෙන යනවා. නමුත් දොර අගුළු දමා තිබූ බැවින් ඔහුට එයින් පිටවීමට ක්‍රමයක් තිබුණේ නැහැ. කෙසේ නමුත් එක්වරම කෞතුකාගාරයේ සේවයට පැමිණි ජලනල කාර්මිකයෙකු ඔහු සිටින තැනට පැමිණෙනවා. ජලනල කාර්මිකයා සිතන්නේ මෙම පුද්ගලයා කෞතුකාගාරයේ සේවය කරන පුද්ගලයෙකු බවයි. එසේ සිතන ඔහු මෙම පුද්ගලයාට දොර විවෘත කර ගැනීම සඳහා උදව් කරනවා. දොර විවෘත කරගත් පසු එයට ස්තුතිය දක්වන සිතුවමත් ඇති පුද්ගලයා සිතුවමත් රැගෙන වහා මෙතනින් පිටත්ව යනවා. විනාඩි කිහිපයක් ඇතුළත සොරකම සිදු වී අවසන් වුවත් පසුදා වනතුරුත් කෞතුකාගාරයේ කාර්ය මණ්ඩලය හට මෝනලීසා සිතුවම අතුරුදහන්ව ඇති බව සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. බොහෝ විට කෞතුකාගාරයේ සිතුවම් පිරිසුදු කිරීමට හෝ ඒවා ඡායාරූපගත කිරීමට බිත්තිවලින් ගලවා ඉවත් කිරීම සාමාන්‍ය දෙයක් වුණා. කෙසේ නමුත් අඟහරුවාදා දින දහවල් වන විට කෞතුකාගාරයට පැමිණි කලාකරුවෙකු ආරක්ෂක නිලධාරියෙකුගෙන් සිතුවම පිළිබඳව විමසා සිටිනවා. ආරක්ෂක නිලධාරියා හට එය සොයාගත නොහැකි වූ නිසා කෞතුකාගාර කාර්ය මණ්ඩලය විසින් වහාම එය පොලිසිය වෙත දැනුම් දෙනවා. එදිනම සවස් වරුවේ කෞතුකාගාර පාලනය විසින් මෝනලීසා සිතුවම අතුරුදහන්ව ඇති බව ප්‍රකාශයට පත් කරනු ලැබූ විට එම පුවත ලෝකය පුරා පැතිරී ගියා. සිතුවම අතුරුදහන් වීම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදා ගනු ලැබුවා. නමුත් පොලිසියට සොයාගත හැකි වූයේ ලී වලින් සකස් කළ සිතුවම තබා තිබූ පින්තූර රාමෝ සහ එහි සඳහන්ව තිබූ එක් ඇඟිලි සලකුණක් පමණයි. පොලිස් මුරපොළවල් මගින් වාහන මගීන් සහ පදිකයින් පවා පරීක්ෂා කරනු ලැබුවා. තවදුරටත් වාෂ්ප බෝට්ටු මගින් ගමන්ගත් මගීන් පවා පරීක්ෂා කරනු ලැබුවා. මේ අතරම ජනතාව විසින් පොලිසිය වෙත විවිධ තොරතුරු ඉදිරිපත් කළා. නමුත් ඒ කිසිදු දෙයකින් සිතුවම සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. පොලිස් විමර්ශන අතරතුර සැකකරුවන් බොහොමයක්ගෙන් ප්‍රශ්න කළමුත් ඉන් කිසිදු තොරතුරක් සොයාගත හැකි වූයේ නැහැ. නමුත් පසුව
පොලිසිය විසින් විශේෂිත වූ සැකකරුවෙකු සොයාගනු ලැබුවා. ඔහු ස්පාඤ්ඤ ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ පැබ්ලෝ පිකාසෝ. පැබ්ලෝ පිකාසෝ වෙත සැකය යොමු වී තිබුණේ වෙනත් පුද්ගලයෙකු විසින් සොරාගෙන තිබූ ප්‍රතිමා දෙකක් ඔහු විසින් මිලටගෙන ඒවා Tamanගේ සිතුවම් වල නිරූපිකාවන් ලෙස භාවිතා කර තිබීම නිසායි. කෙසේ නමුත් පසුව සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඔහුව නිදහස් කරනු ලැබුවා. මේ අතරම ඇමරිකානු බැංකුකරුවෙකු මෙන්ම සිතුවම් එකතු කරන්නකු JP මෝගන් වෙත පොලිසියේ සැකය යොමු වුණා. ඒ ඔහු සතුව දැනටමත් විශාල සිතුවම් එකතුවක් තිබූ බැවින් මෙයත් ඔහු විසින් රැගෙන යන්නට උත්සාහ දරන බවට පොලිසිය විසින් සැක පළ කළ නිසා. සමහරෙක් මේ ජර්මනිය විසින් සිදු කරන්නට ඇති බවත් තවත් සමහරෙක් මේ රුසියාව විසින් සිදු කළ ක්‍රියාවක් බවටත් විවිධ තර්ක ඉදිරිපත් කළා. කෙසේ නමුත් මුළු ලෝකයක් කැළඹූ මෙම සිතුවම පිළිබඳව වසර 2ක් යනතුරු කිසිදු තොරතුරක් අනාවරණය වන්නේ නැහැ. මේත් සමගම ලියනාඩෝ ඩා වින්චි විසින් අඳින ලද වසර 400ක් පැරණි සිතුවම සදහටම නැති වූ බවට බොහෝ දෙනෙකු විශ්වාස කළා. නමුත් මෝනලීසා සිතුවම කිසිදු විටක ප්‍රංශය හැර ගොස් තිබුණේ නැහැ. සත්‍ය වශයෙන්ම සිතුවම සොරාගත් දින සිටම වසර 2ක් ගත වූ පසුත් එම චිත්‍රය පැරිසියේම ලුව කෞතුකාගාරයට සැතපුම් 2ක් එහයින් පිහිටි මහල් නිවාසයක එක් කාමරයක් තුල සඟවා තිබුණා. මෙම මහල් නිවාසය අයත් වූයේ වින්චෙන්සෝ පෙරූජියා නම් වූ ඉතාලි ජාතික සංක්‍රමණික පුද්ගලයා හටයි. වයස 29ක් වූ ඔහු ලුව කෞතුකාගාරයේ සේවය කළ පුද්ගලයෙක්. ඔහු කෞතුකාගාරයේ සියලුම දුර්වල තැන් පිළිබඳව දැන සිටි පුද්ගලයෙක්. ඔහු දැන සිටියා සඳුදා දින කෞතුකාගාරය වසා තබන දිනයක් බවත් එමෙන්ම ඔහු දැන සිටියා සිතුවම නොමැතුවත් කිසිවෙකුටත් ඒ එක්වරම අතුරුදහන් වූ බවට සැකයක් ඇති නොවන බවටත්. තවදුරටත් මෝනලීසා සිතුවම රඳවා තිබූ ආවරණය සකස් කරන ලද පුද්ගලයා වූයේත් ඔහුයි. සිතුවම සොරකම් කළ පසු ඔහු ව්‍යාජ පතුලක් සහිත ලී ට්‍රංක පෙට්ටියක් තුල එය සඟවා තිබුණා. කෞතුකාගාරයේ සේවය කළ සේවකයෙකු ලෙස ඔහුගෙන් අවස්ථා දෙකකදීම පොලිසිය විසින් ප්‍රශ්න කර තිබුණත් පොලිසිය කිසිදු විටක ඔහු බරපතල සැකකරුවෙකු ලෙස සැලකුවේ නැහැ. නමුත් ඔහුට මීට පෙරත් අපරාධ චෝදනා එල්ල වී තිබුණු අතර ඒ අනුව ඔහුගේ දකුණු අතේ ඇඟිලි සලකුණු පොලිසිය සතුව තිබුණා. මේ කෙසේ නමුත් අපරාධයේ සිදු වූ ස්ථානයෙන් සොයාගත් ඇඟිලි සලකුණ ඔහුගේ වම් අතේ ඇඟිලි සලකුණක් වූ නිසා ඔහු ගැන සැකසිතීමට තරම් පොලිසියට සාධාරණ සැකයක් තිබුණේ නැහැ. සොරකම සිදු වී වසර 2ක් ගත වූ පසු පෙරූජියාගේ ඉවසීම ක්‍රමක්‍රමයෙන් ගිලිහී යන්නට වුණා. ඒ අනුව ඔහු 1913 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම සිතුවම විකිණීම සඳහා නිර්නාමිකව ෆ්ලෝරන්සි සිතුවම් විකුණන පුද්ගලයෙකු හට ලිපියක් යවනු ලබනවා. ෆ්ලෝරන්ස් යනු ඉතාලියේ පිහිටි නගරයක් වන අතර මෙම මෝනලීසා චිත්‍රය ඩා වින්චි විසින් අඳින ලද්දේද මෙම නගරයේදී. ලිපියේ ඔහු සඳහන් කර තිබුණේ තමා එම සිතුවම සොරකම් කළ බවත් එය නැවත ඉතාලියට ගෙන ඒමට ඔහුට අවශ්‍ය බවත්. මෙලෙස සිතුවම් විකුණන පුද්ගලයා සමග කළ සාකච්ඡා අවසානයේදී පෙරූජියා ඉතාලිය වෙත පැමිණෙනවා. පසුව පෙර එකඟ වූ පරිදි සිතුවම විකුණන පුද්ගලයා සහ ඔහුගේ තවත් සගයෙකු පෙරූජියා නැවතී සිටි හෝටලේදී ඔහුව මුණ ගැසෙනවා. සිතුවම දැකීමෙන් විශ්මයට පත්වන ඔවුන් එය පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ චිත්‍රාගාරය වෙත රැගෙන යනවා. නමුත් ඔවුන් පැවසුවේ පෙරූජියා විසින් එය නැවත ඉතාලියට ගෙනා බැවින් ඔහුට ඒ සඳහා විශාල මුදලක් ලබා දෙන බවයි. සිතුවම් විකුණන පුද්ගලයා පිටත්ව ගොස් පැය කිහිපයකට පසු පොලිසිය විසින් පෙරූජියාගේ හෝටල් කාමරය තුලදීම ඔහුව අත්අඩංගුවට ගන්නවා. මෙන්න මේ විදිහට තමයි සියවසේ සිදු වූ විශාලතම කලා සොරකම අනාවරණය වීම සිදු වුණේ. පෙරූජියාව නීතිය ඉදිරියට පමුණවනු ලැබූ පසු ඔහුට වසරක් සහ දින 15ක සිරදඬුවමක් නියම කරනු ලබනවා. නමුත් මාස 7කට පසු අභියාචනයක් ඉදිරිපත් කර ඔහු නිදහස් වෙනවා. නිදහස් වූ පසු ඉතාලි හමුදාවට එක්ව පළමු ලෝක යුද්ධයට පවා සටන් වැදුණු ඔහු පසුව 1925 ඔක්තෝබර් මාස 8 වන දින හෘදයාබාධයක් හේතුවෙන් මිය යනවා.